ප්‍රතික්ෂේප වෙන්න ඔයත් බයද? ප්‍රතික්ෂේප වීම එහෙමත් නැත්නම් රිජෙක්ට් වෙනවා කියන දෙයට ඔයත් බයද? එක එක විදිහේ ප්‍රතික්ෂේප වීම නිසා ඔයාගේ හීන, ඔයාගේ බලාපොරොත්තු අතරමඟ නතර කරලා ඔයාද එක තැනක හිර වෙලා ඉන්නවද? මට ඔයාට පුංචි කතාවක් කියන්නම්. එකමත් එක රටක දක්ෂ කුඹල්කරුවෙක් හිටියා. එයා දවසක් හරිම අපූරු ලස්සන මැටි බඳුනක් හැදුවා. ඒක සාමාන්‍ය මැටි බඳුන් වගේ නෙවෙයි, හරිම සිනිදුයි, හැඩයි. කුඹල්කරු මේ බඳුන විකුණන්න වෙළඳ පොළට අරන් ගියා. හැමෝම ආවා, ඒක දිහා බැලුවා. මේක මැටි බඳුනක් විතරයිනේ, අපිට වැඩක් නෑ කියලා හැමෝම මේක ප්‍රතික්ෂේප කළා. එකෙක්වත් ඒක මිලදී ගත්තේ නෑ. හැමෝම ප්‍රතික්ෂේප කරද්දි ඒ මැටි බඳුන තමන්ගේ වටිනාකම ගැන ලැජ්ජා වුණා. තමන් වැඩකට නැති කෙනෙක් කියලා හිතලා හිතින් ඇඬුවා. ඔන්න ඔහොම දවස් ගාණක් යද්දි එතනට ආව ප්‍රසිද්ධ රන්කරුවෙක්. එයා මේ බඳුන දැකලා වහාම මිලදී ගත්තා. හැමෝම පුදුම වුණා. රන්කරුවා මේ මැටි බඳුන තමන්ගේ වැඩපොළට අරන් ගිහින් ඒක වටීටම රත්තරන් සහ වටිනා මැණික් ඔබ්බලා ඒක ලෝකයේ තියෙන වටිනාම රාජකීය බඳුනක් බවට පත් කළා. එදා සාමාන්‍ය මිනිස්සු ප්‍රතික්ෂේප කරපු මැටි බඳුන අද රජමාලිගාවක තියෙන වටිනාම වස්තුවක් වෙලා. එදා ඒක ප්‍රතික්ෂේප වුණේ ඒකේ වරදක් නිසා නෙවෙයි. ඒක දිස බලපු මිනිස්සුන්ට ඒකේ නියම වටිනාකම හඳුනා ගන්න බැරි වුණ නිසා. අන්න ඒ වගේමයි අපේ ජීවිතේත්. සමහර විට ඔයා ආදරය කරපු කෙනෙක් ඔයාව ප්‍රතික්ෂේප කරන්න ඇති. ඔයා ආසාවෙන් ඉල්ලපු රක්ෂාවක් ඔයාට නැති වෙන්න ඇති. නැත්තම් ඔයාගේ හැකියාවන් දැකලා අනිත් අය hina වෙන්න ඇති. හැබැයි මතක තියාගන්න, කවුරු හරි ඔයාව ප්‍රතික්ෂේප කළා කියන්නේ ඔයා වටින්නේ නැහැ කියන එක නෙවෙයි. ඔයාගේ නියම වටිනාකම තීරුම් ගන්න පුළුවන් තැනට නියම මිනිස්සු ළඟට ඔයා තවම ගියේ නැහැ කියන එක විතරයි. ප්‍රතික්ෂේප වීම කියන්නේ ගමනේ අවසානිය නෙවෙයි. ඒක ඔයාගේ වටිනාම මීට වඩා වැඩි කරගන්න ලැබුණු අපූර්ව අවස්ථාවක්. වැටෙන්න එපා. ඔයාගේ ගමන ඔයා යන්න. දවසක ඔයාව ප්‍රතික්ෂේප කරපු ලෝකයම ඔයා දිහා පුදුමයෙන් බලා සිටින දවසක් අනිවාර්යයෙන්ම ඊවි. ඔබේ වටිනාකම තීරුම් කරන්නේ අන් අය නොව ඔබමය.